හායි කොහොමද? අද මං අරගෙන ආවේ තවත් පොඩි කාලේ අපි ගොඩාක් ආසමින් කියවපු කතා මාලාවක් ගැන. ඉතින් පොඩි කාලේ පොඩි ළමයින්ගේ කතා ගැන කිව්වොත් අපිට මුලින්ම මතකයට එන්නේ මොන කතුවරයද කියලා දන්නවනම් ඉංග්‍රීසි සිංහල ભેදයක් නැහැ අපිට මතක් වෙන්නේ ඉනිට් බ්ලයිටන්. අපි ඉනිට් බ්ලයිටන්ගේ කතා කොච්චර කියවලා තියෙනවද කියනවනම් ඇත්තටම මෙන්න මේක තමයි ලස්සනම කතාව කියලා කියන්න බැරි තරම් පුදුම ලස්සන කතා ගොඩක් ඉනිට් බ්ලයිටන්ගේ තියෙනවා. ඉතින් ඉනිට් බ්ලයිටන්ගේ ඉංග්‍රීසි කතා පොත් ගොඩක් පරිවර්තනය වෙලා තියෙනවා එක එක කතුරුන්ගේ අතින්. ඒව හැම එකම ඉතින් ලස්සනයි. ඔය අතරින් අපි ආසම කරන පොත් සෙට් එකක් තමයි අද මං අරන් ආවේ. මොකක්ද කියන්න පුළුවන්ද? අපෝර ඉස්කෝලේ එහෙම නැත්නම් ඉනිට් බ්ලයිටන්ගේ සෙන්ට් ක්ලාස්. ඉතින් ඉනිට් බ්ලයිටන්ගේ සෙන්ට් ක්ලාස් කතා මාලාව කතා පොත් 12කින් සමන්විත වෙනවා. මං ගාව තියෙන්නේ අද සුදත් රොහාන්ගේ පරිවර්තනීය විදියට ලියවුණු අපෝර ඉස්කෝලේ කියන කතා මාලාවේ කතා පොත් 12. ඉතින් මේ කතා පොත සම්පූර්ණයෙන්ම කතා පොත පුරාවටම සම්පූර්ණයෙන්ම තියෙන්නේ පැට් ඔසොලිවාන් සහ ඉසබෙල් ඔසොලිවාන් කියන නියුන් සහෝදරියන් දෙන්නගේ කතාව. ඉතින් මේ කතාව පටන් ගන්නේ මුලින්ම මේ දෙන්න තමන් ගියපු ඉස්කෝලෙන් අයින් කරලා එයාලගේ අකමැත්තෙන් එයාලගේ දෙමව්පියෝ දානවා මේ සෙන්ට් ක්ලෙයා කියන ඉස්කෝලෙට. ඉතින් මෙයාලා අකමැත්තෙන් යන මේ ඉස්කෝලෙට කොහොමද මෙයාලා ඊට පස්සේ කැමති වෙන්නේ? එයාලා අකමැත්ත ඒ ඉස්කෝලෙට පෙන්නන්නේ කොහොමද? එයාලා නරක ළමයි විදියට හැසිරෙන්නේ කොහොමද? එයාලට ඉන්නේ ප්‍රින්සිපල් එයාලව ඒ නරක ළමයි තියෙන තැනින් හොඳ ළමයි තියෙන තැනට ගන්නෙ කොහොමද? ඉතින් මේගොල්ලන්ට යාළුවෝ හම්බෙන්නේ කොහොමද? ඒ වගේම නේවාසිකාකාර ජීවිතයක් කොහොමද වෙන්නේ? ඒ වගේම මේ ඉස්කෝලේ කාලේ දේවල් වලට අපි ගොඩක් ආසයිනේ. අපේ ඉස්කෝලේ කාලවල ගැන අපි තාමත් කතා වෙනවානේ. ඉතින් මේ පැට් ඉසබෙල් දෙන්නගේ ඉස්කෝලේ කාලේ කොහොමද ගත වුනේ? නේවාසික ජීවිතේ කොහොමද ගත වුනේ? ඒගොල්ලෝ කොහොමද රාත්‍රී සාද තිබ්බේ? කොහොමද උපන්දින සැමරුවේ? ඉතින් මේ කතා මාලාව හරිම ලස්සනයි. ඔයාලට කියන්න ඉස්කෝලේ කඳු පන්ති වලින් වටවිච්ච හරිම ලස්සන ඉස්කෝලේක ගෑනු ළමයි විතරක් ඉන්න ඉස්කෝලේක කොච්චර අපූර්ව දේවල් සිද්ධ වුණාද? ඒගොල්ලෝ පොඩි පුංචි සත්තු ඇති කරේ කොහොමද? ඉස්කෝලේට හොරෙන් කොහොමද ඒව කරගත්තේ? ඉතින් හොස්ටල් වල හිටපු ඔයාලා දන්නවා ඇති හොස්ටල් වලට වෙලා ඔයගොල්ලෝ කරපු වැඩ මොනවද කියලා. ඉතින් කොච්චරනම් ඔයාලගේ හොස්ටල් පාලිකාවට හොරෙන් කොයිතරම්නම් දේවල් කරලා තියනවද? ඉතින් මේ හැමදේම මේ පැට් ඉසබෙල් එක්කත් කරලා තියෙනවා. ඒ දෙන්න මුලින්ම ඉස්කෝලේට යනකොට මේ ඉස්කෝලේ කවුරුත් එයාලට කැමති වුණේ නැහැ. ඒගොල්ලෝ හැසිරුණු විදියට. හැබැයි මේගොල්ලෝ කොහොමද ඒගොල්ලන් හිත දිනාගත්තේ කියලා බලා ගන්න නම් ඉතින් මේ පොත් සෙට් එක කියවන්නම වෙනවා. අපි පළවෙනි පොතයි දෙවෙනි පොතයි කියවුවොත් ඔන්න ඒගොල්ලෝ කොහොමද මේ ඉස්කෝලේට අනුගත වෙන්නේ ටික ඒගොල්ලෝ ඉස්කෝලේට ආස කරන්න ගන්නේ කොහොමද? ඒගොල්ලෝ කලින් ප්ලේ කර හිටපු හොකි නවත්තලා වෙනම ක්‍රීඩාවල් කරන්න පටන් ගත්තේ කොහොමද? ඒගොල්ලෝ ඒකට හුරුනේ කොහොමද? ඒ දේවල් හැමදේම දැනගන්න පුළුවන් ඔයාලට මේ පොත් සෙට් එක කියවුවොත්. ඒ වගේම මේ පොත් සෙට් එකේ මේගොල්ලෝ මේ අපූර්ව සොයුරියෝ කියලා යන්නේ ගොඩාක් හොඳ සොයුරියන් විදියට වැරදි කරන ළමයි හරි මාර්ගයට අරගන්න ප්‍රින්සිපල්ට පාව උදව් කරේ කොහොමද? ඒ දේවල් දැනගන්න පුළුවන්. ඒ වගේම සමහර ඉස්කෝලේ ළමයින්ගේ රහස් උනත් මේගොල්ලෝ ගොඩක් තියාගෙන හිටියා. ඒගොල්ලෝ රාත්‍රී සංචාර ගියා, හොරෙන් සර්කස් බලන්න ගියා. ඉතින් හරිම ලස්සන කතා පොත් සෙට් එකක් තමයි මේක. ඉතින් ඔයාගේ දරුවට මම හැමදාමත් කියනවා වගේ පාසල් යන වයසේ ඉන්න ඔයාගේ පුංචි දුවට පුතාට කියවන්න ඕන කරන පොත් මොනවා හරි හොයනවා නම් ඉතින් ඔයාගේ දුවට කියවන්න ආස හිතෙන පුතාට උනත් කමන්නේ. දුවට කියන්න ගොඩක් ආස හිතෙන පොත් සෙට් එකක් තමයි මේ අපෝර ඉස්කෝලේ පොත් සෙට් එක. ඉනිට් බ්ලයිටන්ගේ සෙන්ට් ක්ලාස්. මේක ඉංග්‍රීසි පොතුත් අපි ගාව තියෙනවා. මේ ලංකාවේ තියෙනවා හොයාගන්න. සිංහල පොතුත් ලංකාවේ තියෙනවා. මම කියවලා තියෙන්නේ අත්‍තරම සුදත් රෝහන්ගේ පොත් සෙට් එක. I can recommend that. මට ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද සුදත් රෝහන් ලස්සන ටික ලියලා තියෙනවා සරල සිංහල බසින්. ඉතින් මේ ඉනිට් බ්ලයිටන් පොත් සෙට් එක කියවලා තියෙන අය කියමු බලන්න මේ පොත් සෙට් එක ඔයාලට කොහොමද දැනුනේ? මේ පොත් ඇතුලේ ඔයගොල්ලෝ කොහොමද ජීවත් වුනේ? සෙන්ට් ක්ලෙයා ඉස්කෝලේ ඔයගොල්ලෝ කොහොමද දැක්කේ? ඒ ඉස්කෝලේ කොච්චර හොඳ ඉස්කෝලයක්ද? ඔයාලට ඒකේ නරක ගති මොනවා හරි තිබ්බද? මේ සෙන්ට් ක්ලෙයා ඉස්කෝලේ මෙන්න මේ දේට නම් මම කැමති නැහැ කියලා මොනවා හරි තිබ්බද? මට නම් එහෙම දේවල් තිබ්බේ නෑ. සෙන්ට් ක්ලෙයා ඉස්කෝලේ හරිම ලස්සන, හරිම ආස හිතෙන මැඩමෝසෙල් වගේ මෙහෙම කන්නඩි දෙක යටින් බලන
හුඟක්ම සැර පරුෂ ඉක්මනින් තරහ යන හැබැයි කරුණාවන්ත මිස්ලා ඉන්න. ඉතින් ওই මැඩමෝසල්ගේ චරිත මිස් ජෙනට්ගේ චරිත ඔයගේ චරිත ඒ කාලේ අපි ඉස්කෝලේ යද්දි අපේ පන්ති බාර මිස්ලට අපේ එක විෂයානුගණනාපු මිස්ලට කොච්චරනම් සමාන කර. එහෙම නේද? අපි අපේ ඉස්කෝලේ ටීචර්ස්ලට මේ කතාමාලාවේ තිබ්බ ටීචර්ස්ලගේ චරිත කොච්චරනම් සමාන කළාද? ඉංග්‍රීසි ටීචර් හරියට මැඩමෝසෙල් වගේ ප්‍රංශ ටීචර් කෙනෙක් නෙමෙයිනේ අපිට ඉන්නේ ඉතින් ඉංග්‍රීසිනේ. ඉතින් අපි යාළුව මැඩමෝසෙල්ට සමාන කරනවා. ඒ වගේ හරිම ලස්සන අපූරු මිස්ලා ඉන්න අපූරු දවස් ගෙවිච්ච හරිම ලස්සන කතාමාලාවක් තමයි මේ සෙන්ට් ක්ලෑස් කතාමාලාව. ඉතින් සෙන්ට් ක්ලෑස් කියවලා තියෙන ඔයාට සෙන්ට් ක්ලෑස් දැනුනේ කොහොමද? ඔයාලා මේ පොත රෙකමන්ඩ් කරන්නේ කොයි විදියටද? මේ පොත ගැන අදහස ඔයාලගේ කොහොමද? ඒ හැමදේම මට දැනගන්න ෂෙයා කරන්න. සෙන්ට් ක්ලෑස් ඔයාලට කොහොමද දැනුනේ? ඒ වගේම ඉනිට් බ්‍රයිටන්ගේ කතා කොයි වගේද ඔයාලට දැනෙන්නේ? සුදාත් රෝහන් මේ ඉනිට් බ්‍රයිටන්ගේ පරිවර්තනයට කොච්චර හොඳ සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවද? එයාගේ පරිවර්තන වලට ඔයාලා කැමතිද? ඉතින් ඒ හැමදේම අපි කතා කරමු අපිත් එක්ක බෙදාගමු. ඉතින් පොත් කියවන්න ආස ඔයාලට ඊළඟ පාරටත් මම අරන් එන්නම් හරිම ලස්සන පොත් සෙට් එකක්. මම කිව්වනේ මම ගාව පොත් තියෙනවා සෑහෙන රිවිව් කරන්න කියලා. පොත් මේ මම ආසම් කියලා. ඉතින් මේ වගේ හරිම ලස්සන පොත් සෙට් එකක් ඕගොල්ලන්ට ඊළඟ පාරත් අරන් එන්නම්. මේ මම රිවිව් කරේ අපූර්ව ඉස්කෝලේ පොත් සෙට් එක. ඉතින් කියවලා කියන්න මේ අපූර්ව ඉස්කෝලේ පොත් සෙට් එක ඔයාලට කොහොමද දැනුනේ කියලා. අපූර්ව ඉස්කෝලේ කියවලා තියෙන අය අනිවාර්යෙන්ම ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ අපූර්ව ඉස්කෝලේ කතාමාලාව බෙදා ගන්න කැමති අය ඒක කියවලා තියෙන අයට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. Thank you so much. මාත් එක්ක මේ හැමදේම අහගෙන හිටියට. ආයෙත් හම්බෙන්න ලස්සන පොත් සෙට් එකකින්. Bye bye.